අනුරාධපුර පාදිනී මාර්ගයේ සිදු වූ මාරක ක්‍රියානතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලාව පොලිසිය පවසනවා. එම මාර්ගයේ තලාව මොරගඩ සුනාමි හන්දිය ප්‍රදේශයේදී අනතුර සිදු වී ඇති බව තමයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ. සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කංකසන්තුරේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ අනුරාධපුරයේ පදිංචිව සිටි ඩී.ඊ. රුචිර දිල්ෂාන් නැමැති 27 හැවිරිදි කොස්තාපල්වරයෙක්. ඔහු පොලිස් පුහුණු විද්‍යාලයෙන් පුහුණුව ලබා විසිරෙන අවස්ථාවේදී ආධුනික පොලිස් රියදුරන් 74 දෙනෙකු අතරින් දක්ෂතම රියදුරා ලෙසද සම්මානයට පත්ව තිබුණා. නිවාඩුවට නිවසට පැමිණ සිටි රුචිර යාළුවෙකු සමග අනුරාධපුර ප්‍රදේශයේ පැවති සැණකෙළියක් නැරඹීමට ගොස් මිතුරා තමුත්තේගම ඔහුගේ නිවසට ඇරලුවා. යලි හිදෝගම දෙසට යතුරු පැදියෙන් යන අවස්ථාවේදී අනතුරට ලක්ව ඇති බව තමයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදී කැබ් රථයක් වෙනත් වාහනයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කොස්තාපල්වරයාගේ යතුරු පැදියේ මුහුණට මුහුණ ගැටී ඇති බව තමයි පොලිසිය සඳහන් කර සිටින්නේ. මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය සඳහන් කර සිටිනවා.